අද අපි කතා කරන්න යන්නේ මේ දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාඝාතනය කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට LKS 16 යටතේ ඔයාලට කතා කරන්න තියෙනවා මේ දීපල පිරියත උපකරණයක් පසු කාලීනව හඳුනා ගැනීම. ඔයාලට මතක ඇති දීපල පිරියත උපකරණයක් අපි මුල් වලට හඳුනා ගනිද්දී දීපල පිරියත උපකරණයක් මුල් වලට හඳුනා ගනිද්දී මේ දීපල පිරියත උපකරණයක් මුල් වලට අපි හඳුනාගත්තේ පිරිවැයට. ඔයාලට මතක ඇති අපි පිරිවැය හොයපු විදිය. අපි දීපල පිරියත උපකරණයක පිරිවැය හොයාගත්තේ දීපල පිරියත උපකරණයක් භාවිතයට ගත හැකි තත්ත්වයට පත් වෙනකන් තරණ සියලු වියදම් වල එකතුව තමයි අපි මේ පිරිවැයට අරන් තියෙන්නේ. ඒතර මෙතනදී අපි කතා කරනවා මේ දීපල පිරියත උපකරණයක් පසු කාලීනව හඳුනා ගැනීම ගැන. දීපල පිරියත උපකරණයක් මුල් වලට පොත්වල පෙන්වන්න ඕනේ පිරිවැයට. දීපල පිරියත උපකරණය පසු කාලීනව සටහන් කිරීම ගැන කතා කරොත් දීපල පිරියත උපකරණයක් පසු කාලීන. ඒ කියන්නේ ටික කාලයක් පාවිච්චි කරාට පස්සේ ඔයාට මේක පිරිවැයට සටහන් කරගන්නත් පුළුවන්. පිරිවැයට සටහන් කරගන්නත් පුළුවන්. වර්තමාන අගයට සටහන් කරගන්නත් පුළුවන්. මෙන්න මේ දීපල පිරියත උපකරණයක් පිරිවැයට සටහන් කරන්නේ නැතුව, ඒ කියන්නේ ගත්ත මිලට සටහන් කරන්නේ නැතුව වර්තමාන අගයට සටහන් කරන එකට තමයි අපි කියන්නේ දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනය කියලා. ඒතර මෙතනදී මෙන්න මේ වර්තමාන අගයේ තියෙනවානේ. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් නිකන් හිතන්න. ඔයා 2016 දී ඉඩමක් ගන්නවා රුපියල් ලක්ෂ 8ක් දීලා. රුපියල් ලක්ෂ 8ක් දීලා. දැන් අවුරුදු 10ක් ඉවර වෙලා ඔයා ඉන්නේ 2026 අවුරුද්දේ. 2026 අවුරුද්දේ ඔය ඉඩමේ වටිනාකම බලද්දී ඒ ඉඩම ඇත්තටම ලක්ෂ 8ක් නෙවෙයිනේ වටින්නේ. ඒතකොට ඒක අනිවාර්යයෙන්ම ඒ ඉඩමේ වටිනාකම වැඩි වෙලා ඇති කියලා අපි හිතමු. ඒ ඉඩම දැන් ලක්ෂ 10ක් වෙලා. එතකොට මේක ගන්න වියදම් කරේ ලක්ෂ 8යි. ඒතර පිරිවැය තමයි ලක්ෂ 8. හැබැයි වර්තමානයේක වටිනෝ ලක්ෂ 10ක්. එතකොට මෙන්න මේ වර්තමානයේ වටිනාකමට වටින අගයට සටහන් කරන එකට තමයි අපි කියන්නේ දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනය කියලා. එතකොට මෙන්න මේ වර්තමාන අගය කියන මාතෘකාවට ආවට පස්සේ දීපල පිරියත උපකරණයක වර්තමාන අගය මේක හොයාගන්නේ කොහොමද? දීපල පිරියත උපකරණයක වර්තමාන අගය. නැත්නම් ඔකට පවර්තන අගය කියලා කියන්නත් පුළුවන්. අන්න දැන් ඔයාලට මතක් වෙනවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. මෙන්න මේ වර්තමාන අගය හොයාගන්න ඔයාලට පුළුවන් ක්‍රම තුනක් පාවිච්චි කරන්න. ඒ තමයි මොකද්ද? ඔයාලට පුළුවන් මේ වත්කමේ සාධාරණ අගය පාවිච්චි කරන්න පුළුවන්. සාධාරණ අගය කියලා කිව්වේ මේ වත්කම දැන් වෙළඳපොලේ මොන මිලටද විකුණන්න පුළුවන්. ඒ කියන්නේ වත්කමේ විකුණුම් මිල තමයි මෙතන සාධාරණ අගය කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වත්කම ප්‍රයෝජ්‍ය අගයට සටහන් කරගන්න පුළුවන්. වත්කම ප්‍රයෝජ්‍ය අගයට සටහන් කරනවා කියලා කියන්නේ මේ වත්කම පාවිච්චි කරලා ඔයා අනාගතේ ගන්න ප්‍රතිලාභ තියෙනවානේ. අන්නේ ප්‍රතිලාභවල වර්තමාන වටිනාකම අපි අගය කරලා ගන්නවා නම් ඒකට අපි කියනවා ප්‍රයෝජ්‍ය අගය. කොටින්ම කිව්වොත් මේ වත්කමෙන් ලැබෙන අනාගත ප්‍රයෝජනවල වර්තමාන වටිනාකම තමයි අපි ප්‍රයෝජ්‍ය අගය කියලා සටහන් කරගන්නේ. ඊට පස්සේ දැන් සාධාරණ අගය හරි ප්‍රයෝජ්‍ය අගය හරි ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් පවර්තන පිරිවැය. පවර්තන පිරිවැය කියලා කියන්නේ මේ වගේ වත්කමක්. ඒ කියන්නේ ගාව තියෙන වගේ වත්කමක්, වගේ ව්‍යාපාරයේ තියෙන වගේ වත්කමක් දැන් වෙළඳපොලේ සල්ලි දීලා ගන්න ගියොත් ඔයාට කීයක් වියදම් කරන්න වෙනවද? අන්න ඒක තමයි මේ පවර්තන පිරිවැය කියලා කියන්නේ. එතකොට මේ වර්තමාන අගයට සටහන් කරන එකට තමයි ප්‍රත්‍යාගණනය කියන්නේ. වර්තමාන අගයට සටහන් කරද්දී වත්කමක විකුණුම් මිල නැත්තම් වත්කමින් ලැබෙන ප්‍රයෝජනවල වර්තමාන වටිනාකමට නැත්තම් ඒ වගේ වත්කමක් වෙළඳපොලේ ගන්න යන වියදමට ඔයාලට පුළුවන් දීපල පිරියත උපකරණයක් ප්‍රත්‍යාගණනය කරගන්න. හරි. අපි බලමු ඊට පස්සේ මේක ඊළඟ තියරි පාර්ට් එක. මේ ඊළඟ තියරි පාර්ට් එකට එද්දී අපි කතා කරමු මෙන්න මේ ටික. හරි. හරි මම එනවා මේක ඊළඟ තියරි පාර්ට් එක කතා කරන්න. මේක ඊළඟ තියරි පාර්ට් එක විදිහට මම කතා කරන්නේ මෙන්න මේක. දීපල පිරියත උපකරණයක් ප්‍රත්‍යාගණනය කරද්දී අපි හැමතිස්සෙම තීරණ ගන්නේ මේ දීපල පිරියත උපකරණ ධාරණ අගයත් එක්ක. ධාරණ අගයත් එක්ක. ඔයාලට මතක ඇති අපි ධාරණ අගය හෙව්වේ කොහොමද කියලා නේ. නිකමට මතක් කරන්න. ධාරණ අගය ගත්තේ වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ඡේ ටික අඩු කරලා තමයි
අපි ධාරණගය කියන කාරණේ ගත්තා. අර බලන්න ඔයාලට මේක මතකයිද කියලා. වත්කමේ පිරිවෙන් සමුච්චිත ෂේ ටික අඩු කරලා තමයි අපි ධාරණගය ගත්තේ. දැන් මෙතනදී අපි වත්කමේ ධාරණගයත් එක්ක තමයි හැමතිස්සෙම මේ දීපල පිරියත උපකරණේ ප්‍රත්‍යාගන්න අගය සංසන්දනය කරලා බලන්න. එතකොට අපි අපේ දීපල පිරියත උපකරණේ ධාරණගයට වඩා අපි ඒක සටහන් කරගන්න වටිනාකම වැඩි නම්, ඒ කියන්නේ වර්තමාන වටිනාකම වැඩි නම් ප්‍රත්‍යාගන්විත ප්‍රත්‍යාගන්විත වටිනාකම වැඩි නම්, ප්‍රත්‍යාගන්විත අගය කියන්නේ ප්‍රත්‍යාගන්න වටිනාකම, ඒක වැඩි නම්, මේ ප්‍රත්‍යාගන්න වටිනාකම වැඩි නම් අපිට පුළුවන් ඒක හඳුනගන්න ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කියලා. අපි මේක හඳුනගන්නවා ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කියලා. ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කියලා. එහෙම නැත්නම් ප්‍රත්‍යාගන්න ලාභයක් කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නේ. ප්‍රත්‍යාගන්න ලාභයක්. සාමාන්‍ය අපි විවහාරේ පාවිච්චි කරන්නේ අතිරික්තයක් කියන වචනේ. ඊට පස්සේ දැන් ඕකෙම අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම වෙන්න බැයිද? දැන් ධාරණගේ තියෙනවා. ධාරණගයට වඩා අපේ දීපල පිරියත උපකරණ ධාරණගයට වඩා අඩු වෙන්න පුළුවන් නේද ප්‍රත්‍යාගනිත අගය? ඒ කියන්නේ අපි මේකේ වර්තමාන වටිනාකම බලද්දී වර්තමාන වටිනාකම ධාරණගයට වඩා අඩුයි. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒකට අපි කියනවා ප්‍රත්‍යාගන්න ඌනතාවයක් කියලා. ප්‍රත්‍යාගණන ඌනතාවයක් කියලා අපි කියනවා. ප්‍රත්‍යාගන්න ඌනතාවයක් නැත්නම් අපි උකට කියනවා ප්‍රත්‍යාගන්න අලාභයක් කියලාත් කියනවා. ප්‍රත්‍යාගන්න ඌනතාවයක් කෙනෙක්ට මේකට ප්‍රත්‍යාගන්න අලාභයක් කියලා කියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරි. මම කියනවා මේකේ ඊළඟ කොටසට. හරිද? මේකේ ඊළඟ කොටස බලමු කොහොමද ඉතිරි ටිකේ වැඩේ වෙන්නේ කියලා. හරි. දැන් මම යනවා ඊළඟ කොටසට. මෙන්න මේ ප්‍රත්‍යාගන්න අතිරික්තයක් ආවට පස්සේ ප්‍රත්‍යාගන්න අතිරික්තයකදී වෙන්නේ දැන් ධාරණගයට වඩා වැඩි වටිනාකමකට තමයි අපි ඒක ගිණුම් පොත්වල පෙන්වන්න යන්නේ. එතකොට දැන් ධාරණගයට වඩා වැඩි වටිනාකමට පෙන්වද්දී වත්කම් වලගේ වැඩිවීමක් වෙනවනේ. ඒතර ප්‍රත්‍යාගන්න අතිරික්තයකදී හැම තිස්සෙම මේ වත්කමේ වටිනාකම වැඩිවීමක් වෙනවා. වත්කමේ වටිනාකම වැඩිවීමක් වෙනවා. වත්කමේ වටිනාකම වැඩිවීමක් වෙනවා නම් වත්කම් වලගේ වැඩි වෙනවා නම් ඔයා දන්නවා එතනදී අනිවාර්යයෙන්ම අදාළ වත්කම් ගිණුමට හර වෙන්න ඕනේ. අදාළ වත්කම් ගිණුමට හර වෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කමේ වටිනාකම වැඩිවීමක් වෙන්න ඕනේ. ප්‍රත්‍යාගන්න ඌනතාවයක් වෙන වෙලාවකදී එතනදී වෙන්නේ ධාරණගයට වඩා අඩු වගයකදී තමයි අපි ඒ ධාරණගයට වඩා අඩු වටිනාකමට තමයි අපි ඒක පොත්වල පෙන්නගන්නේ. එතකොට එතනදී වත්කමේ අගය අඩුවීමක් තමයි වෙන්නේ. වත්කමේ අගය අඩුවීමක් වෙන්නේ. දැන් ඔයා දන්න වත්කමේ අගය අඩු වෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම අදාළ වත්කම් ගිණුමට බැරවීමක් වෙනවා. අදාළ වත්කම් ගිණුමකට බැරවීමක් වෙනවා. දැන් ප්‍රත්‍යාගන්න අතිරික්තයක් ආවට පස්සේ මෙන්න මේ ප්‍රත්‍යාගන්න අතිරික්තය කියන්නේ ලාභයක්නේ. සාමාන්‍ය ව්‍යාපාරයක ලාභයක් ලැබුවාම ඒකයි අයිතිකාරයට. අන්න මේ ලාභය අපි හිමිකමකට මාරු කිරීමක් කරනවා. අන්නේ හිමිකමට මාරු කරනවා. මෙන්න මේ මාරු කරන හිමිකමට අපි කියන නම තමයි මෙතනදී මේක මාරු කරගන්නේ අපි ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමකට තමයි ලාභයක් ආවට පස්සේ සාමාන්‍යයෙන් ඒක මාරු කරගන්න. ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමකට. ඊට පස්සේ මේ ප්‍රත්‍යාගන්න අලාභයක් වාර්තා වුණාට පස්සේ ඌනතාවයක් වාර්තා වුණාට පස්සේ ඒක අපි වියදමක් විදිහට තමයි සටහන් කරගන්නේ. ප්‍රත්‍යාගන්න අලාභ කියලා නැත්නම් ප්‍රත්‍යාගන්න ඌනතාව කියලා අපි ඒක වියදමක් විදිහට තමයි සටහන් කරගන්නේ. සාමාන්‍ය වියදම් වර්ග 4ක් තියෙනවානේ. ඒකේ වෙනත් වියදමක් විදිහට තමයි මේක සටහන් වෙන්නේ. පළවෙනි වරට ප්‍රත්‍යාගන්නේ කරලා ලාභ හෝ අලාභ එනවා. එතකොට ඕක තමයි මේ දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්නේ යටතේ තියෙන අපිට කතා කරන්න තියෙන තියරි පාර්ට් එක. මේක ඔළුවට දාගත්තා නම් ඔයාලට ගණන් ටික ඉස්සරහට අදාගෙන යන්න පුළුවන්. එතකොට මේ දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්නේ අහන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. බලමු මොනවද මේ ආකාර කියලා. අපිට දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්නේ අහන්න පුළුවන් ප්‍රධාන ආකාර 8ක් තියෙනවා. මෙන්න මේ 8
පිළිබඳ අවබෝධයක් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් විභාගයට එන ඕන ගානකට උත්තර ලියන්න පුළුවන්. හරි බලමු. මේකෙදි මේ ආකාර 8 තමයි ඔයාට දීපල පිරියත උපකරණයක් ප්‍රත්‍යාගන්නේ කරලා ඒක පළවෙනි වරට නම් ප්‍රත්‍යාගන්නේ කරලා තියෙන්නේ පළවෙනි වරට ලාභයක් එන්න පුළුවන්. ඒ වගේම තමයි පළවෙනි වරට ප්‍රත්‍යාගන්නේ කරාට පස්සේ අලාභයක් එන්න පුළුවන්. ඔයාලට වැඩේ කියන්නේ විභාගෙදී මේ පළවෙනි වර කතන්දර විතරක් නෙවෙයි දෙවනි වරට වත්කමක් ප්‍රත්‍යාගන්නේ සම්බන්ධයෙන් උත්හනවා. එතකොට දෙවනි වරට ප්‍රත්‍යාගන්නේ කරාට පස්සේ මෙහෙම වෙන්න පුළුවන්. පළවෙනි වරට ලාභයක් තියෙද්දී දෙවන වරත් ලාභයක් එන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. ඒ වගේම පළවෙනි වර අලාභයක් තියෙද්දී පළවෙනි වරට දැන් ප්‍රත්‍යාගන්නේ කරලා තියෙන්නේ. ප්‍රත්‍යාගන්නේ කරලා අලාභයක් තියෙද්දී දෙවන වරටත් අලාභයක් එන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පළවෙනි වරට ප්‍රත්‍යාගන්නේ කරලා ලාභයක් තියෙනවා. දෙවනි වර එනවා අලාභයක්. දෙවනි වර එන අලාභේ පළවෙනි වර ලාභයට වඩා අඩු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. පළවෙනි වරට ප්‍රත්‍යාගන්නේ කළා ලාභයක් එන්නේ. ඒ ලාභය දෙවනි වර ප්‍රත්‍යාගණනය කරලා එන අලාභයට වඩා අඩු වෙන්න පුළුවන්. පළවෙනි වර ලාභය අඩුයි දෙවන වර අලාභය වැඩි. අන්න එහෙම තත්ත්වයක් වෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. පළවෙනි වර ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් තියෙන ඒවා දෙවෙනි වර ප්‍රත්‍යාගණනය කරපුවාම ලාභෙන්න පුළුවන්. ඒකත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ. ඒ තමයි පළවෙනි වරට ප්‍රත්‍යාගණනය කළ අලාභයක් තියෙන එකේ ඒ අලාභයට වඩා අඩු ලාභයක් ඊළඟ අවුරුද්දේ එන්න පුළුවන්. ඒ වගේම තමයි පළවෙනි වරට ප්‍රත්‍යාගණනය කළ අලාභයක් තියෙද්දී ඒකත් එක්ක ලාභයක් එනවා. ඒ ලාභේ පළවෙනි වර තියෙන අලාභයට වඩා වැඩි. ඔය තමයි අහන්න පුළුවන් ආකාර 8. එතකොට මෙතනදී ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ මෙන්න මේ දේවල් සම්බන්ධයෙන්. මම මේ නිල් පෑනෙන් ලියලා තියෙන්නේ අපි ගිණුම්ගත කරගන්නේ මේ ටික විතරයි. මේ කහ පාට පෑනෙන් ලියලා තියෙන ඒවා යා ගිණුම්ගත කරලා තියෙන දැන්ටම. ඒතර පළවෙනි වර ඒවා අපි සටහන් කරද්දී ඒක අපේ ගිණුම් කාල පරිච්ඡේදය තුළ ප්‍රත්‍යාගන්නේ කරන ඒවා විතරයි අපි ගිණුම්ගත කරන්නේ. පෙර ගිණුම් කාල පරිච්ඡේදවල ප්‍රත්‍යාගන්නේ කරලා තියෙන ඒවා අපි අපේ ගිණුම් කාල පරිච්ඡේදයේ නැවත ප්‍රත්‍යාගන්නේ කරන්න යන්නේ. ඒ පිළිබඳත් අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. මේ ගණන් ටික හදන් යද්දී ඔයාලට වැඩි තේරෙනවා. හරි. අපි බලමු මේ ප්‍රත්‍යාගන්න 8 අදාළව මේ ප්‍රත්‍යාගන්නේ අපි අහන්න පුළුවන් ආකාර 8ට අදාළව කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. දැන් ප්‍රත්‍යාගන්නයට අදාළ තියරි පාර්ට් එක මම හිතනවා තේරෙන්න ඇති කියලා. මේ තියරි පාර්ට් එකට අදාළව දැක්කා තේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්නේ අපෙන් අහන්න පුළුවන් ප්‍රධාන ආකාර 8ක් තියෙනවා. මේ 8ට අදාළව තමයි දැන් අපි කතා කරන්න යන්නේ. අපිට පළවෙනි ආකාරය තිබ්බේ පළවෙනි වරට ලාභයක් ආපුවාම ඒක කොහොමද සටහන් කරන්න කියලා. මම මෙතන කතා කරන්නේ කිනුම් තැබීම සම්බන්ධයෙන්. මම මූල්‍ය ප්‍රකාශන උද්ෘත තැබීම සම්බන්ධයෙන් තමයි මෙතනදී කතා කරන්නේ. මොකද මෙතනදී මම ගොඩක් ફોකස් කරන්නේ සමාගම් ගාන. ඒතර සමාගම් ගාන ඇතුලේ මේ වගේ ගැළපිල්ලක් ආවම කොහොමද ඒක ගලපගන්නේ කියන එක තමයි මෙතනදී මම කතා කරන්නේ. අපිට පළවෙනියටම කියනවා මෙහෙම. ව්‍යාපාරයක 2025/4/1ට ලක්ෂ 5ක ශේෂයක් සහිත ඉඩමක් 4/1 දින 6,50,000කට ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. මට මතක ඇති අපි දීපල පිරියත උපකරණ ටික සටහන් කරගන්න දීපල පිරියත උපකරණ සටහනක් පාවිච්චි කරා ඔයාලට මතක ඇති. අපි දාගමු මෙතන දීපල පිරියත උපකරණ සටහනක්. දීපල පිරියත උපකරණ සටහන. එතකොට මෙතන මම දාගන්නවා පිරිවැය ඉඩම් 4/1ට ශේෂය ඊට පස්සේ දාගන්නවා අත්පත් කර ගැනීම ටික අත්පත් කර ගැනීම ඊට පස්සේ මම දාගන්නවා මෙතන සමුච්චිත ෂය ටික සමුච්චිත ෂය ඒකත් මම දාගන්නවා 4/1ට ශේෂය එකතු කරා වාර්ෂික ෂය. හරි.
දැන් අපි වැඩේ කරගෙන යමු. මෙතන 4යි 1ට ඉඩමේ වටිනාකම ලක්ෂ 5ක් කියලා කියනවා. 4යි 1ට මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 5ක් කියලා කියනවා. මේ ලක්ෂ 5ක් වටින ඉඩම අපි ප්‍රත්‍යාගණනය කරන්න යන්නේ 6,50,000කට. දැන් බැලූ බැල්මට ඔයාලට මෙතන පේනවා ලක්ෂ 5ක් වටින ඉඩම 6,50,000කට සටහන් කරනවා කියන්නේ ඉඩමේ වටිනාකම 1,50,000කින් වැඩි වෙනවා කියන එක. මෙන්න මේ වැඩි වෙන එක සටහන් කරගන්නවා ප්‍රත්‍යාගණන අතිරික්තයක් විදිහට. ප්‍රත්‍යාගණන අතිරික්තයක් විදිහට මේක සටහන් කරගන්න. මේ වැඩි වෙන ගාන. හරි. එතකොට මේක මේ ප්‍රත්‍යාගණන අතිරික්තය මෙතන සටහන් කරලා ඊළඟට කොහෙටද දාන්නේ? ඊළඟට මේ එන 1,50,000ක ප්‍රත්‍යාගණන අතිරික්තය, ඒ කියන්නේ ප්‍රත්‍යාගණන ලාභය අපි මාරු කරනවා ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට. මෙතන මම මූල්‍ය ප්‍රකාශන උද්දෘත විතරයි පාවිච්චි කරන්නේ. සම්පූර්ණ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මම රූල් කරන්නේ නැහැ. එතකොට මෙතනදී මට ඕනේ වෙන්නේ වර්ෂයේ ලාභය එනවනේ. මෙන්න මේ වර්ෂයේ ලාභයට තමයි, වර්ෂය සඳහා ලාභයට තමයි අපි එකතු කරගන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් ටික. වෙනත් විස්තීර්ණ ආදායම් ටික එකතු කරගන්න. මෙන්න මෙතන පෙන්නනවා ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්ත කියලා ඔය 150. ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්ත කියලා ඔය 150 මෙතනින් පෙන්න ගන්න. දහස් වලින් ගාන හදලා තියෙන්නේ මෙතන. එතකොට ඔන්න ඔය විදිහට තමයි පළවෙනි වර්ග ප්‍රත්‍යාගන්න අතිරික්තයක් ආවට පස්සේ, ප්‍රත්‍යාගත ලාභයක් ආවට පස්සේ අපි ඒක ගිණුම්ගත කරගන්න. ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා. ඒක දීපල පිරියත උපකරන සටහනේ පෙන්නනවා. ඊට පස්සේ ඒක වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට මාරු කරගන්න. හරි. ඊළඟට අපිට තියෙන පළවෙනි වරට ලාභයක් ආවොත් කොහොමද ඒක ගිණුම්ගත කරන්න කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒතර මේකේ වාට කියනවා මෙහෙම කතාවක්. 2024ට ලක්ෂ 8ක ශේෂයක් සහිත ඉඩමක් ලක්ෂ 7කට ප්‍රත්‍යාගන්නය කරලා තියෙනවා. ඒතර මම මෙතන දාගන්නවා ඉඩම් වල වටිනාකම ආරම්භයේ ලක්ෂ 8ක් තියෙනවා. මේ ලක්ෂ 8ක් තියෙන ඉඩම තමයි මෙතනින් ඉස්සරහට සටහන් කරගන්නේ ලක්ෂ 7ක් විදිහට. දැන් ලක්ෂ 8ක් වඩින ඉඩම ලක්ෂ 7කට සටහන් කරපුවාම ආට පැහැදිලිව පේනවා ඉඩම් වල අගේ ලක්ෂයකින් අඩු වෙලා තියෙනවා. ඒත් මෙන්න මේ ඉඩම් වල අගේ ලක්ෂයකින් අඩු වෙන එක අපි හඳුන ගන්නවා ප්‍රත්‍යාගන්න ඌනතාවයක් කියලා. මෙන්න මේ ප්‍රත්‍යාගන්න ඌනතාවයක් ආවට පස්සේ මේක අපි කෙලින්ම දාන්නේ වෙනත් වියදම් වල. පෙර වැඩවල අපි වෙනත් වියදම් වෙනම ලියලා ගන්නවානේ. අනේ වෙනත් වියදම් වල දා ගන්නවා ඉඩම් ප්‍රත්‍යාගණන අලාභ. නැත්තම් ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවය කියලා වෙනත් වියදම් වල වැටෙනවා 100ක්. ඔන්න ඔය විදිහට තමයි අපි ඒක සටහන් කරගන්නේ. අපි යනවා ඊළඟට. මෙතන ඊළඟ එකේ අපිට කියනවා ව්‍යාපාරයක 2025 4යි 1ට ඉඩම් වලගේ ලක්ෂ 9ක් තියෙනවා. මේ ඉඩම 1000කට ප්‍රත්‍යාගන්න කරනවා. මෙම ඉඩම් 23 4යි 1 ප්‍රත්‍යාගන්නේ ලක්ෂ 2ක අතිරික්තයකුත් තියෙනවා. හරි බලමු වැඩි කරන විදිය. දැන් මෙතන ආරම්භයේ ඉඩම් වල වටිනාකම ලක්ෂ 9ක් තියෙනවා. ලක්ෂ 9ක් තියෙන ඉඩම් ටික අපි අවසානයේ වෙද්දී සටහන් කරගන්නවා මේ ඉඩම් වල වටිනාකම 1000ක් විදිහට. දැන් 900ක් තියෙන ඉඩම් 1000කට සටහන් කරපුවාම ඔයාලට පැහැදිලිව හඳුන ගන්න පුළුවන් ඉඩම් වල වටිනාකම 100කින් වැඩි වෙලා තියෙනවා. අන්න ඒක අපි හඳුන ගන්නවා ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කියලා. ප්‍රත්‍යාගන්න අතිරික්තයක්. දැන් මේ හඳු ඕක දැන් කලින් ප්‍රත්‍යාගන්නය කරලා තියෙන එකක්. කලින් ප්‍රත්‍යාගණනය කරලා ලක්ෂ 2ක අතිරික්තයක් ලබලා තියෙනවා. ඒතර මං කියවනේ මෙතනදී අපි අපේ ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ ප්‍රත්‍යාගණනයන් විතරයි ගිණුම්ගත කරන්නේ. ඒතර අපේ ගිණුම් කාල පරිච්ඡේදය වෙන්නේ 2025 4යි ඉඳන් 2026 3යි 31 වෙනකන්. ඒතර මේ කාලය තුල සිදු කරන ප්‍රත්‍යාගණනයන් තමයි අපි ගිණුම්ගත කරගන්නේ. ඒතර මෙතනදී ලක්ෂ 2ක අතිරික්තය පෙර අවුරුද්දකනේ අරන් තියෙන්නේ ලබලා තියෙන්නේ. ඒතකොට ගිය අවුරුද්දක තියෙන්නේ ලාභයක් අතිරික්තයක්, මේ අවුරුද්දෙන්නේත් අතිරික්තයක්. එතකොට පළවෙනි වර අතිරික්ත ගිණුම්ගත කරපු විදිහ තියෙනවානේ. ඒ විදිහටම තමයි දෙවන වර අතිරික්තයත් ගිණුම්ගත කරන්නේ. පළවෙනි අතිරික්තයත් එක්ක දෙවන වර අතිරික්තයත් ආවොත් එතනත් අපි ඒක ගිණුම්ගත කරන්නේ පළවෙනි අතිරික්තය ගිණුම්ගත කරපු විදිහටම
තමයි. හරි. මෙතන අපි දාගන්නවා මේක සටහන් කරන්න ඕනි දැන් වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ. ඔයාලට මතක ඇති අපි ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තුළ තමයි ප්‍රත්‍යාගන්න ලාභයක් ආවට පස්සේ සටහන් කරේ. අන්න එතන අපි මේක සටහන් කරගන්නවා වර්ෂය සඳහා ලාභය තියෙනවානේ. මේ වර්ෂය සඳහා ලාභයට යටින් තමයි අපි වෙනත් විස්තීර්ණ ආදායම් ටික දාන්නේ. පිට අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල දාගන්නවා ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්ත කියලා ඔය 100. ඒතර කලින් 200 ගැන හිතන්නේ නැහැ. ඒක දැන්ටමත් එයා ගිණුම් ගත කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේ අවුරුද්දට දාලා එක ගිණුම් ගත කරගන්න. ওই විදිහට තමයි පළවෙනි වරට ප්‍රත්‍යාගන්න අතිරික්තයක් තියෙද්දි දෙවන වරත් ප්‍රත්‍යාගන්න අතිරික්තයක් ආවොත් ඒක අපි ගිණුම් ගත කරගන්න. ඒතර ඒක වෙනස් වෙන්නේ නැහැ. අර පළවෙනි වර ප්‍රත්‍යාගන්න අතිරික්ත ගිණුම් ගත කරපු විදිහටම තමයි දෙවන වර ප්‍රත්‍යාගන්න අතිරික්තය සටහන් කිරීම කරන්නේ. අපි යනවා ඊළඟට ව්‍යාපාරයක 4/1ට ලක්ෂ 7ක ශේෂයක් සහිත ඉඩමක්. හරි. එතකොට මේකේ ආරම්භයේ ලක්ෂ 7ක ශේෂයක් තියෙනවා. අවසානයේ වෙද්දී මේ ඉඩම් ටික අපි සටහන් කරගන්නේ 5,60,000ක් කියලා. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට ඉඩම් වල වටිනාකම අපි පොත්වල සටහන් කරන්නේ 5,60,000ක් කියලා. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ලක්ෂ 7ක් වටින ඉඩම 5,60,000කට සටහන් කරපුවාම ඉඩම් වලගේ 1,40,000කින් අඩු වෙලා තියෙනවා. එතකොට මෙතන 1,40,000කින් අඩුවීම අපි හඳුන ගන්නවා ප්‍රත්‍යාගන්න ඌනතාවයක් කියලා. බලනවා ඊළඟට මොකක්ද කියන්නේ කියලා. 2024 4/1 සිදු කළ ප්‍රත්‍යාගන්නයෙන් 100ක ඌනතාවයක් ලබා තිබුණා. ඒතර මේක කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගන්නය කළත් ඌනතාවයක් තියෙනවා. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්නය කරාට පස්සේ ඌනතාවයක් එනවා. එතකොට පළවෙනි වර ඌනතාවයේ ගිණුම් ගත කරපු විදිහ තියෙනවනේ. ඒ විදිහටම දෙවන වර ඌනතාවයත් ගිණුම් ගත කරනවා. ප්‍රශ්නයක් නැහැ. පළවෙනි වර ඌනතාවයේ තියෙද්දි දෙවන වරත් ඌනතාවයක් එද්දි ඒක අර පළවෙනි වර ඌනතාවයේ ගිණුම් ගත කරපු විදිහ තියෙනවා. ඒ විදිහටම තමයි මේකත් ගිණුම් ගත කරන්නේ. ඒ කියන්නේ ඉඩම් වලගේ අඩු වෙනවා. එතකොට දැන් ඕක අපි කෙලින්ම වෙනත් වියදම් වල පෙන්වනවා. වෙනත් වියදම් වල පෙන්වනවා ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවය කියලා. ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවය කියලා ඒක පෙන්වනවා 1,40,000 ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවය. ඔන්න ඔය විදිහට තමයි එක සටහන් වෙන්නේ. හරි අපි එනවා ඊළඟට මේ ඊළඟ කතන්දරේ බලන්න. ඒකේ මොකද්ද කියන්නේ කියලා බලමු. ව්‍යාපාරයක 2025 4/1ට ඉඩම් වල වටිනාකම දීලා තියෙනවා ලක්ෂ 8ක් කියලා. ඉඩම් වල වටිනාකම ලක්ෂ 8ක් තියෙනවා. මේ ඉඩම ලක්ෂ 7කට ප්‍රත්‍යාගන්නය කරනවා. ඒ කියන්නේ මේ ඉඩමේ වටිනාකම මෙතනින් ඉස්සරහට අපි තියාගෙන යන්නේ ලක්ෂ 7ක් විදිහට. එතකොට මෙතන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ලක්ෂ 8ක් වටින ඉඩම ලක්ෂ 7කට සටහන් කරනවා කියන්නේ ඉඩම් වල වටිනාකම ලක්ෂයකින් අඩු වෙනවා. මෙන්න මේ ඉඩම් වල වටිනාකම ලක්ෂයකින් අඩු වෙන එක අපි ප්‍රත්‍යාගන්න ඌනතාවයක් විදිහට හඳුනා ගන්නවා. ප්‍රත්‍යාගන්න ඌනතාවයක් විදිහට හඳුනා ගන්නවා. දැන් බලන්න ඊළඟට මොකද්ද මේ කියන කතන්දරේ. 2023 3.31 සිදු කළ ප්‍රත්‍යාගන්නයෙන් 250ක අතිරික්තයක් ලබා තිබුණි. ඒ කියන්නේ මේක ගිය අවුරුද්දක ප්‍රත්‍යාගණනය කරලා අතිරික්තයක් ඇවිල්ලා තියෙනවා 2,50,000. ඒ කියන්නේ 2,50,000ක ලාභයක් කලින් ලබලා තියෙනවා. එතකොට දැන් මේ අවුරුද්දෙන්නේ අලාභයක්නේ ඌනතාවයක්නේ. එතකොට අපිට මේ ඌනතාවය වියදමක් විදියට හඳුනා ගන්න බෑ. හේතුව තමයි කලින් මේක ප්‍රත්‍යාගන්නය කළ ලාභයක් තියෙද්දී මේ අවුරුද්දේ අලාභේ කෙලින්ම වියදමක් විදියට දාන්න බෑ. එතකොට අපි කරන්නේ කලින් අවුරුද්දේ දැන් ලාභයක් තියෙනවනේ. ඒ තියෙන ලාභෙන් මේ අවුරුද්දේ අලාභේ තියෙනවනේ. ඒක හිලව් කරලා දානවා. දැන් මේ අවුරුද්දේ 100ක අලාභයක් ඇවිල්ලා තියෙනවනේ. අන්නේ 100ක අලාභේ අපිට පුළුවන් කලින් අවුරුද්දේ තියෙන ලාභෙට කලින් අවුරුද්දක තියෙන ලාභෙට හිලව් කරන්න පුළුවන්. එතකොට වාට මතක ඇති දැන් කලින් අවුරුද්දේ අතිරික්තයක් ආවට පස්සේ ඒක දැන් මේ වෙනත් විස්තීර්ණ ආදායම් වලනේ. අන්න එතනම තමයි මේක හිලව් කිරීම කරන්නේ. එතකොට මේක හිලව් කිරීම කරන්නේ දැන් ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තුල. එතකොට ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
පිට මේකේ වර්ෂය සඳහා ලාභය තියෙනවා. මේ වර්ෂය සඳහා ලාභයට යටින් තියෙන වෙනත් විස්තීර්ණ ආදායම්. මෙන්න මෙතන තමයි අපි හිලව් කිරීම කරන්නේ. එතකොට අපි මෙතන හිලව් කිරීම කරනවා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතා ප්‍රතිවර්තය ඌනතාවය මේ මේ අවුරුද්දෙන ඌනතාවය කලින් අවුරුද්දේ අතිරික්තයකට හිලව් කරනවා. එතකොට කලින් අවුරුදු 250ක අතිරික්තයක් තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. මේ අවුරුද්දේ අලාභයේ 100ම ඌනතාවයේ 100ම කලින් අවුරුද්දක ප්‍රත්‍යාගන්නය කරලා තියෙන එකට හිලව් කරලා දාන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් 100ක් හිලව් වෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න හිලව් වෙද්දි වරහන් වැටෙනවා. හිලව් වෙද්දි අනිවාර්යෙන් වරහන් වැටෙනවා. මතක ඇති අපි අතිරික්තය සටහන් කරද්දි ඔතන වරහන් දැම්මේ නැහැ. හැබැයි හිලව් කිරීමක් කරද්දි අනිවාර්යයෙන්ම වරහන් වැටෙනවා. ඒතර මෙතනදී කතන්දරේ වෙන්නේ කලින් අවුරුද්දක ප්‍රත්‍යාගන්නය කරලා අතිරික්තයක් තියද්දී මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරලා එන්නේ ඌනතාවයක්. කලින් අවුරුද්දක ලාභයක් තියද්දී මේ අවුරුද්දක අලාභයක් එනවා. එතකොට මෙතනදී මේ අවුරුද්දේ අලාභය අපි කරන්නේ කලින් අවුරුද්දේ ලාභයට හිලව් කරන එක. එතකොට එතනදී කලින් අවුරුද්දේ ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් වල දාලා තියෙන හින්දා අපි මෙතන හිලව් කිරීමත් වෙනත් විස්තීර්ණ ආදායම් තුළම කරලා පෙන්නන්න ඕනි. හරි. අපි ඊළඟ කතන්දරේ බලමු. ඊළඟට කියනවා මෙහෙම. ව්‍යාපාරයක 2205.4ට 1200ක ශේෂයක් සහිත ඉඩමක්. දැන් ඉඩමේ වටිනාකම 1200ක් කියලා තියෙනවා. මේ ඉඩම වා මෙතනින් ඉස්සරහට ප්‍රත්‍යාගණන කරනවලු 1000කට. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට සටහන් කරගන්නේ 1000ක් විදිහට. පැහැදිලිව ඉඩම් වල වටිනාකම මෙතන 200කින් අඩු වෙලා තියෙනවා. ඒතර ඔයා දන්නවා ඉඩම් වල වටිනාකම අඩු වෙන්නේ අනිවාර්යයෙන්ම ඌනතාවයක් නිසා. ඒතර ප්‍රත්‍යාගන්න ඌනතාවය 200ක් මෙතනදී වා හඳුනගත්තා. ඊළඟට බලනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. මෙම ඉඩම් 2023 3.31 සිදු කළ ප්‍රත්‍යාගන්නයෙන් 1,50,000ක අතිරික්තයක් තියෙනවා. ඔය අර කතන්දරේමයි නේද? දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ එන්නේ ඌනතාවයක්. හැබැයි ගිය අවුරුද්ද ප්‍රත්‍යාගන්නය කරලා අතිරික්තයක් තියෙනවා. එතකොට මේ අවුරුද්දේ අලාභේ අපිට කෙලින්ම වියදමක් විදිහට හඳුනගන්න බෑ. අපි කරන්නේ මේ අවුරුද්දේන අලාභය නැත්තම් ඌනතාවය කලින් අවුරුද්දේ ලාභයට හිලව් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ. එතකොට කලින් අවුරුද්දේ ලාභය දැම්මේ වෙනත් විස්තීර්ණ ආදායම් වල හින්දා අපි හිලව් කිරීම කරන්නත් ඕනේ මේ වෙනත් විස්තීර්ණ ආදායම් වලම තමයි. ඒ හින්දා මම දාගන්නවා මේ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එතකොට ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයක්. මේකේ වාට මතක ඇති වර්ෂය සඳහා ලාභය තිබ්බා. මෙන්න මෙතන වෙනත් විස්තීර්ණ ආදායම් ටික එකතු වීම කරා. හරි මේක යටින් තමයි අපි ඒක දාගන්නේ. මම දාගන්නවා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතා ප්‍රතිවර්තය. ඌනතාවයේ දැන් මං හිලව් කරන්න යන්නේ කලින් අවුරුද්දේ අතිරික්තයට. එතකොට දැන් කලින් අවුරුද්දේ අතිරික්තයේ තියෙන 1,50,000යි. හැබැයි මේ අවුරුද්දේ ඌනතාවය ඇවිල්ලා තියෙනවා 2,00,000ක්. දැන් මේ අවුරුද්දේ ඌනතාවයේ 2,00,000ක් ආවට 2,00,000ම හිලව් කරන්න විදිහක් නැහැ. තියෙන්නේ අතිරික්තය 1,50,000. එතකොට මට මෙතන හිලව් කරගන්න පුළුවන් 1,50,000ක් විතරයි. මොකද කලින් අවුරුද්දේ අතිරික්තය තියෙන 1,50,000ක් විතරනේ. ඒතර කලින් අවුරුද්දක මේක ප්‍රත්‍යාගන්නය කළා 1,50,000ක අතිරික්තයක් විතරක් තියෙන හින්දා මෙතනින් මට හිලව් කරගන්න පුළුවන් 1,50,000ක් විතරයි. දැන් ඌනතාවය 2,00,000ක් එනවා. ඒකේ 1,50,000 කලින් අවුරුද්දේ අතිරික්තයට හිලව් කරා. තව 50,000ක් ඉතුරු වෙනවනේ. අන්නේ ඉතුරු වෙන 50,000 ඔයාට පුළුවන් වියදමක් විදියට හඳුනගන්න. ඒතර මෙතන සටහන් කරනවා වෙනත් වියදම් වල ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය. ඒක කෙලින්ම දානවා. ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය කියලා 50. ඔන්න ඕක තමයි කතන්දරේ. එතකොට මෙතනදි වෙලා තියෙන්නේ කලින් අවුරුද්දක ලාභයක් තියෙද්දි කලින් අවුරුද්ද ප්‍රත්‍යාගන්නය කළ ලාභයක් තියෙද්දි ඊට වඩා වැඩි අලාභයක් ඊට වඩා වැඩි ඌනතාවයක් මේ අවුරුද්දේ ඇති වෙලා තියෙනවා අපේ ගිණුම් කාල පරිච්ඡේදය තුල. එතකොට ඒක ගිණුම් ගත වෙන්න ඕනි ඔන්න ඔය විදිහට. අපි යනවා ඊළඟ එකට. ඊළඟට ඔයාට කියනවා ව්‍යාපාරයක 2205.4කට ලක්ෂ 8ක ශේෂයක් සහිත ඉඩමක්.
එතකොට මේ ඉඩමේ 4යි එකට වටිනාකම ලක්ෂ 8යි. මේක අපි මෙතනින් ඉස්සරහට පොත්වල පෙන්වන්න යන්නේ 9,50,000ක් විදිහට. ඒ කියන්නේ ඔයාලට මෙතන පැහැදිලිව හඳුන ගන්න පුළුවන් ඉඩම් වල වටිනාකම 1,50,000කින් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීම ඔයා ප්‍රත්‍යාගන්න අතිරික්තයක් විදිහට සටහන් කරගන්න. ප්‍රත්‍යාගන්න අතිරික්තයක් විදිහට සටහන් කර ගැනීම කරන්න. දැන් බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. 2023 3.31 සිදු කළ ප්‍රත්‍යාගන්නයෙන් 2,50,000ක ඌනතාවයක් තියෙනවා. ඒ කියන්නේ කලින් අවුරුද්දක මේක ප්‍රත්‍යාගන්නය කළ අලාභයක් තියෙනවා. ඊ කලින් අවුරුද්දක ප්‍රත්‍යාගන්නය කළ අලාභයක් තියෙද්දි මේ අවුරුද්දේ ලාභයක් එනවා. ඒතර මේ අවුරුද්දේන අතිරික්තය අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල සටහන් කරන්නේ නැහැ. හේතුව තමයි කලින් අවුරුද්දේ ඌනතාවයක් තියෙනවා. එතකොට අපි කරන්නේ මේ අවුරුද්දේ එන අතිරික්තය කලින් අවුරුද්දේ තියෙන ඌනතාවයට හිලව් කරනවා. කලින් අවුරුද්දේ ඌනතාවයක් ආවට පස්සේ මේක මෙහා අනිවාර්යෙන් සටහන් කරලා තියෙන්නේ කොහෙද? වෙනත් වියදම් වල තමයි මේක සටහන් කරලා තියෙන්නේ. එතකොට අපි හිලව් කිරීම කරන්නත් ඕනේ කොහෙද? වෙනත් වියදම් වලම තමයි. එතකොට අපි මෙතන හිලව් කිරීම කරනවා වෙනත් වියදම් වල මෙන්න මෙහෙම. ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්ත ප්‍රතිවර්තය. අතිරික්ත ටික කලින් අවුරුද්දේ ඌනතාවයට හිලව් කරලා දානවා. එතකොට මෙතනදී වාට 1,50,000ක් අතිරික්තය තියෙනවානේ. වාට සිද්ධ වෙනවා මේ 1,50,000ම කලින් අවුරුද්දේ අලාභය වෙනුවෙන් හිලව් කරලා දාන්න. එතකොට කලින් අවුරුද්දේ අලාභය තාත්ති උතන වරහන් දෙන්නේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ ලාභේ කලින් අවුරුද්දේ අලාභයට හිලව් කරද්දී ඔතන වරහන් වැටෙනවා. එතකොට මෙතන 1,50,000ම අපි කපලා දැම්මේ 2,50,000ක් වගේ ලොකු ඌනතාවයක් තියෙන හින්දා. එතකොට කෙලින්ම අපිට 1,50,000ක් මෙතනදී හිලව් කිරීම කරන්න සිද්ධ වෙනවා කලින් අවුරුද්දේ ඌනතාවයක් ලැබලා තියෙන හින්දා. ඊට පස්සේ අපි එනවා ඊළඟට මෙතන වාට කියනවා මෙහෙම. ව්‍යාපාරයක 2025 4කට ඉඩම් වල වටිනාකම 1,500ක් තියෙනවලු. මේ ඉඩම් ඔයා මෙතන ඉස්සරහට සටහන් කරගන්නේ 1,700ක් විදිහට. හරිනේ. ඒ කියන්නේ ඔයාලට මෙතන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඉඩම් වල වටිනාකම වැඩි වෙලා තියෙනවා 200කින්. එතකොට ඉඩම් වල වටිනාකම 200කින් වැඩි වීම ඔයා හඳුනා ගන්නවා ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කියලා. ප්‍රත්‍යාගන්න අතිරික්තය. දැන් මේ ප්‍රත්‍යාගන්න අතිරික්තය දැන් ඇවිල්ලා තියෙනවා. ඔයා බලනවා කලින් අවුරුද්දේ මොකද? 2023 3.31 සිදු කළ ප්‍රත්‍යාගන්නේ ලක්ෂයක ඌනතාවයක් ලබා තියෙනවා. ඒ කියන්නේ මේක කලින් අවුරුද්දක ප්‍රත්‍යාගන්නය කළ ලක්ෂික අලාභයක් තියෙන. අන්නේ ලක්ෂික අලාභය තියෙද්දි ඔයාට බෑ මේ අවුරුද්දේන ලාභෙ කෙලින්ම හඳුනා ගන්න බෑ. එතකොට ඔයාට කරන්න සිද්ධ වෙන්නේ කලින් අවුරුද්දේ ලක්ෂික ඌනතාවයක් තියෙනවානේ. මුලින් මේක හිලව් කරලා ඉන්න සිද්ධ වෙනවා. එතකොට ওই ඌනතාවය ඔයා දන්නවා පළවෙනි වරට ඌනතාවයක් ආපුවම වෙනත් වියදම් වලනේ දාන්නේ. එතකොට ওই ලක්ෂ්‍ය වෙනත් වියදම් වල දාලා තියෙනවා. අපි ඒක හිලව් කරගන්නා මුලින්ම ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්ත ප්‍රතිවර්තය කියලා එනත් අතිරික්ත හිලව් කිරීම කියලා මෙතනින් අපි අහක් කරගන්නවා 100ක්. දැන් කලින් අවුරුද්දේ ඌනතාවයේ තියෙන 100ක් හින්දා අපිට හිලව් කරන්න ඕනෙත් කීයද 100ක් විතරයි. ඒකත් මතක තියාගන්න. කලින් අවුරුද්දේ ඌනතාවයේ තියෙන ලක්ෂයක් විතරක් හින්දා මෙතන අතිරික්තය ලක්ෂ දෙකක් එද්දී ලක්ෂ දෙකම හිලව් කරන්න යන්නේ නැහැ. කලින් අවුරුද්දේ ඌනතාවයේ තියෙන ලක්ෂයක් විතරයි. ඒතර හිලව් කරගන්නෙත් ලක්ෂයක් විතරයි. දැන් ලක්ෂ දෙකෙන් ලක්ෂයක් කලින් අවුරුද්දේ වුණතාවට හිලව් කරා. තව ලක්ෂයක් ඉතුරු වෙලා තියෙනවනේ. අන්න ඒක වාට පුළුවන් වෙනත් විස්තීර්ණ ආදායම් වල කෙලින්ම හඳුනා ගන්න පුළුවන්. ඒක කෙලින්ම ප්‍රශ්නයක් නැතුව ඒ ලක්ෂය වෙනත් විස්තීර්ණ ආදායම් වල වැටෙනවා. ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මේකේ වර්ෂය සඳහා ලාභය තියෙනවා. මෙන්න මෙතෙන්ට එකතු වෙනවා වෙනත් විස්තීර්ණ ආදායම් ටික. පින්න මෙතන වැටෙනවා ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්ත කියලා 100ක්. එතකොට මේ අපි කතා කරේ ෂෙයාර් නුවණවත්කම් කොහොමද ප්‍රත්‍යාගණනය කරන්නේ කියලා. ෂේවනවත්කම් ප්‍රත්‍යාගණනය කරන්නේත් මේ විදිහටම තමයි. හැබැයි ෂේවනවත්කම් වල ධාරණගේ මුලින් හොයලා ඉන්න ඕනේ. මම තියරි පාර්ට් එක ගන්නන්ති කිව්වා අපි මෙතන හැමතිස්සෙම බලන්නේ ධාරණගියත් එක්ක තමයි ප්‍රත්‍යාගන්න ලාභලාභ ප්‍රත්‍යාගන්න අතිරික්ත ඌනතා බලන්නේ අපි ධාරණගියත් එක්ක කියලා. ඉඩම් කියන්නේ ෂේ වෙන්නේ නැති වත්කමක්නේ. ඒතකොට
මේකේ ධාරණ වටිනාකම අපිට නැවත හොයා ඉන්න දෙයක් නැහැ. ෂේ වෙන්නේ නැහැ කියන සමුච්චිත ෂයක් නැහැ. එතකොට පිරිවැයෙන් සමුච්චිත ෂේ ටික අඩු කර කර ඉන්න දෙයක් නැහැ. මේ ෂේ වනවත්කම් වල සමුච්චිත ෂයක් තියෙන හින්දා අපිට මුලින්ම සමුච්චිත ෂේ ටික අහක් කරලා ඒ කතන්දර ටික කරන්න වෙනවා. අපි ඒක බලමු ඊළඟ වීඩියෝ එකකින්.